පුතේ වෙලා ඇති මේ පැත්ත හැරේ. හරි. අපි ලෙසන් එකට යන් මෙන්න මෙහෙමයි වෙන්නේ. අද අපි කතා කරන්නේ දිශා 8 ගැන. දිශාවලට දෙමළෙන් කියන්නේ දිසෙයිහල්. දැන් මං ඔයාට මෙන්න මෙතන තියෙන ඔන්න දිශා 8 ඉක්මනට පාඩම් කරගන්න පුළුවන් ක්‍රමයකට තමයි අද උගන්වන්නේ. හරිද? පුතාලා ලෙසන් එක ඉවර වෙනකොට දිශා 8 ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන. කවුරුත් ලියන්න එපා. ඔයා හොඳට මේ ටික බලාගෙන ඉන්න. ඊට පස්සේ තමයි ඔයා ලියන්නේ. හරි? මම ඔයාට ලියන්න වෙලාව දෙනවා. හරි? ඒක නිසා හදිස්සි වෙන්න එපා පුතේ. හිමින් සැරේ මේක හොඳට බලාගෙන ඉඳලා දිශා ටික ලියන විදිය බලලා ඊට පස්සේ ටික පාඩම් කරගෙන ඔයාගේ පොතට දාගන්න. right. මෙන්න මෙහෙමයි. අපි පළවෙනියටම මෙන්න මේ දිශාවල ප්‍රධාන දිශා 4ට යනවා. හරි. එතකොට ඔයා දන්නවා දැන් දිශා අපි එක එක විදියට කියනවානේ. හරි. අපි පටන් ගන්න උතුරෙන් පුතේ. හරිද? ඊට පස්සේ මෙතන තියෙනවා නැගෙනහිර. හරිද? උතුර නැගෙනහිර. ඊට පස්සේ මෙතන තියෙන්නේ දකුණ. හරි? දකුණ. ඊළඟට මෙන්න මෙතන තියෙන්නේ බටහිර. නැත්තම් අපි කියනවා බස්නාහිර. ඔන්න ප්‍රධාන දිශා 4. හරි? අපි දැන් අර කතාවකුත් තියෙනනේ. හරි? උපාලි ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලාවරේ. එහෙම නැත්තම් අපි කියනවා අර කතන්දරේ. හරි? චූටි කාලේ මතකද? ඕගොල්ලෝ ශිෂ්‍යත්ව ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තා ඒක අලුත් එකක්. හරිද? මොකද්ද දන්නවද? උස ඊරිගේ නැට්ට ගිලපු දඟයා නිකම් බබා වගේ. තේරුණාද? උස ඊරිගේ නැට්ට ගිලපු දඟයා නිකම් බබා වගේ. හරි? ඔන්න කොහොම හරි කමක් නැහැ. ඕගොල්ලෝ ප්‍රධාන දිශා 4 මතකයිනේ. හරි? අපි දැන් මේ ප්‍රධාන දිශා 4 දෙමළෙන් ලියන්න යන්නේ. ඔයා ලියන්න එපා හොඳට බලන් ඉන්න පුතේ. උතුරට අපි දෙමළෙන් කියන්නේ මතක තියාගන්න වඩක්කු. උතුරට මොකද්ද කියන්නේ? වඩක්කු. ඊළඟට නැගෙනහිරට අපි කියනවා පුතේ මෙන්න කිලක්කු. හොඳට මේවා දැන් කියවන්න. හරි ලියන්න එපා කියවන්න. මොකද්ද කියන්නේ? කිලක්කු. ඊළඟට අපි දකුණට කියනවා තෙච්කු. ඔන්න වචනෙමේ තෙච්කු. හොඳට මතක තියාගන්න. මොකද්ද? තෙච්කු. වඩක්කු කිලක්කු තෙච්කු. බටහිරට නැත්තම් බස්නාහිරට අපි කියනවා මේච්කු. ඔන්න බලන්නකෝ. ඔන්න ප්‍රධාන දිශා මොනවද පුතේ? 4. දැන් අපි මෙන්න මේ දිශා 4 ටක් ගාලා පාඩම් කරනවා. කියවගෙන යම් පටන් ගන්න මේ පැත්තට යන්න. පටන් ගන්න. වඩක්කු කිලක්කු තෙච්කු මේච්කු. තේරුණාද? මොනවාද? වඩක්කු කිලක්කු තෙච්කු මේච්කු. නැවත වරක් කියවන්න. වඩක්කු කිලක්කු තෙච්කු මේච්කු. හරිද? හරි. දැන් අපි මේකේ අනු දිශා 4 දාන්නයි යන්නේ. ඔන්න දැන් මෙහෙමයි වෙන්නේ වැඩි. හරි? අනු දිශා 4 ලියනකොට අපි මේක මෙන්න මෙහෙම ගමුකෝ පුතේ. හරි? අනු දිශා 4 ලියනකොට ඔන්න අපි ගන්නවා මෙහෙම. හරි? මෙතනදී දැන් අනු දිශා ටික ඔයගොල්ලෝ ලියා ගන්න එපේ. හරි? ඔන්න දැන් සිංහලෙන් අනු දිශා ටික දානවා මොනවද ඉන්නේ? මෙන්න මෙතන ඉන්නවා ඊසාන. මෙතන ඉන්නවා ගිනිකොන. හරිද? ඊට පස්සේ මෙතන ඉන්නවා නිරිත. මෙතන ඉන්නවා වයඹ. හරි? ඔන්න අනු දිශා 4. දැන් අපි පළවෙනියටම මොකක්ද කරන්නේ? මෙන්න මේගොල්ලන්ට නම් දාන්නයි යන්නේ. හරිද? කාටද? වයඹටයි ඊසානටයි. දැන් මම ඔයාට කියා දෙන රහසක්. හරිද? ඔන්න හොඳට මතක තියාගන්න. දිශාට ටක් ගන්නකොට ඔයාට පාඩම් කරන්න පුළුවන් මේ ක්‍රමය. හරි? ඒ තමයි පළවෙනියටම මම කිව්වේ ප්‍රධාන දිශා 4 පාඩම් කරන්න. කොහමද? වඩක්කු කිලක්කු තෙච්කු මේච්කු. හරි? ඊට පස්සේ දැන් අපි අනු දිශා 4ට නම් දානකොට මෙන්න මෙහෙමයි.
ඔයාට පේනවා මෙතන ඉන්නේ වයඹ, මෙතන ඉන්නවා පුතේ ඊසාන. දැන් ඔන්න මේ දෙන්නට නම් දානකොට ලේසිම ක්‍රමේ තමයි මතක තියාගන්න. මෙන්න මේ වඩක්කුගෙන් මේ වඩ කියන කෑල්ල අරගෙන අපි දානවා එයාව මෙන්න මෙයාට වයඹට. ඊට පස්සේ අපි ඊසානටත් එයාවම දාගන්න. ඔය බලන්නකෝ දෙකටම එනවා මොකද්ද? මේ වඩක්කු කියන එකෙන් මේ වඩ කියන කෑල්ල. මෙයාටත් වඩ ආවා, මෙයාටත් වඩ ආවා. ඊට පස්සේ අපි මෙන්න මේ යට තියෙන මේට්ස්කුයි මෙන්න මේ යට තියෙන කිලක්කුයි දෙන්න ඒ වඩ කියන කොටසට එකතු කරනවා. මෙන්න දැන් අපි මෙතන මේට්ස්කු එක එකතු කරපු ගමන් උඩට ගිහිල්ලා මෙයා හැදෙනවා වඩ මේට්ස්කු. මෙයාගේ තේරුම තමයි අන්න පුතේ වයඹ. ඊළඟට මෙන්න මේ කිලක්කු කියන කොටස අපි ගිහිල්ලා මේ වඩ කියන කෑල්ලට එකතු කරනවා. මේ බලන්නකෝ ඔන්න කිලක්කු. මොකද උනේ? වඩ කිලක්කු. මෙයාගේ තේරුම තමයි ඊසාන. තේරුණාද? ඊසාන. ඔන්න ඔය ක්‍රමේ හරි ලේසි. හරිද? ඔහම පොත්වල නෑ. හරි මම ඔයාට මතක හිටින්න ඔය කෙටි ක්‍රමයක් තමයි කියා දුන්නේ. හරි ප්‍රධාන දිශා 4 පාඩම් කරනවා. ඊට පස්සේ මේ වයඹටයි ඊසානටයි වඩ කියන කෑල්ල දානවා. ඊළඟට කිලක්කු කියන එක උඩට දානවා. ඊළඟට මේට්කු කියන එක උඩට දානවා. අන්න ඒ දෙන්නගේ නම් දෙක හැදුනා. ඊළඟට අපි යන්නේ නිරිතටයි ගිනි කොනටයි. හරිද? මේ දෙන්නට ගියාමත් අර වගේම වෙන්නේ මෙන්න මෙතනින් ඔය තයන්නත් අරගෙන මෙන්න මේ තෙන් කියන කෑල්ල මෙතෙන්ට එකතු කරනවා. මේ එකතු කරන්නේ මොකද්ද? තෙන්. ගිනි කොන කියන එක්කෙනාටත් මේ තෙන් එක එහෙමම දානවා. මේ බලන්න තෙන්. ඊට පස්සේ පුතා අර උඩට දාපු කෑලි දෙකම නැවත යටට දානවා. තේරුණාද? මෙතන ඉන්නේ කවුද? මේට්ස්කු. එහෙනම් මෙන්න අපි දානවා තෙන් මේට්ස්කු. මේ බලන්න. මොකද වෙන්නේ කියලා? තෙන් මේට්ස්කු. අන්න පුතේ නිරිතට අපි කියන්නේ තෙන් මේට්ස්කු. ඊළඟට මෙන්න මේ ගිනි කොනට මොකද වෙන්නේ? තෙන් එකට මේ කිලක්කු එකතු කරනවා. මෙන්න මෙයාගේ නම හැදෙනවා. මොකක් විදියටද මේ බලන්න? මොකද්ද? තෙන් කිලක්කු. ඒ කියන්නේ ගිනි කොන. අන්න එහෙනම් දිශා 8 සම්පූර්ණයි. කොහොමද ලියන්නේ? ප්‍රධාන දිශා 4 පාඩම් කරනවා වඩක්කු කිලක්කු තෙච්කු මේච්කු කියලා. ඊළඟට උඩ දෙන්නට වඩ කෑලි දෙක දාලා මේච්කු උඩට දානවා කිලක්කු උඩට දානවා. වඩ මේච්කු වඩ කිලක්කු. ඊට පස්සේ යට මොකද වෙන්නේ පුතේ? තෙන් කියන කෑලි දෙකම දානවා. දාලා තෙන් මේච්කු තෙන් කිලක්කු කියලා අන්නේ දෙන්න හදා ගන්නවා. එහෙනම් මෙන්න බලන්න උතුර ඊසාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරිත බටහිර වයඹ. හරිද? ඕක ඔයාට කවියක් විදියට මම පාඩම් කරන්න කිව්වේ කොහමද? උස ඊරිගේ නැට්ට ගිලපු දඟයා නිකම් බබා වගේ. තේරුණාද? ඒව නැත්තම් අර ඕගොල්ලෝ දන්න කතන්දරේ ඕකේ කියන්න පුළුවන්. හරි? එහෙනම් ටක් ගාලා මේකේ දිශා 8 ලියා ගන්න. හරි? ලියා ගන්න.